අද මම හදන්න යන්නේ පැටිස්. මම අල හොඳට හොදලා අරගෙන අලගෙඩි තුනක් හොඳට කැපුවා. කපලා ඉවරලා ලිපේ තියාගත්තා ලුණු ටිකකුත් දාලා. දැන් හොඳට තැම්බීගෙන ඉන්නේ. මම හොඳට වහලා තියෙනවා ඒක. ඔන්න තැම්බ ගත්තා මම අල ටික. දැන් හොඳට පොඩි කරගන්නවා. මම කපලා තැම්බෙන්න තිබ්බේ ඉක්මනින්ම තම්බ ගන්න ඕන නිසා. මොකද ලොකු අලගෙඩි තිබ්බේ මා ළඟ. ඒක නිසා මම ඒක කපලා දාගත්තා. දැන් ඒ අතරතුරේ මම පාන් පිටි මිශ්‍රණය හදාගන්න යන්නේ. පැටිස් එක හදාගන්න මම පාන් පිටි හුන්නු එහෙම කියන්නේ අපි අර ගත්ත මිශ්‍රණයට අනුව අපි බෝල ටික හදාගන්න ඕනේ. ඕගොල්ලෝ අවශ්‍ය පරිදි ඒක තේරෙනවනේ. ඕගොල්ලෝ එහෙම අවශ්‍ය ප්‍රමාණය ගන්න. මම නම් ගත්ත ලොකු අලගෙඩි තුනක් ගත්තේ. චිකනුත් දාලා ලුණු ඔක්කොම මිශ්‍රණය ටික වැඩිපුර එන නිසා මම පාන් පිටි හුඬු දෙකක් දාගත්තා. ඒ දෙකට ලුණු දාලා ඇල් වතුරේ මම හොඳට අනා ගන්නවා. අතේ ඇලෙන්නේ නැති බාහට හොඳට අනාගෙන දැන් පොල් තෙල් චුට්ටකුත් දානවා. දාලා හොඳට ඒක හොඳට කලවම් කරලා ඒ මිශ්‍රණය අපි තියමු. ඒක පැත්තකින් තියාගෙන අපි දැන් මේ මිශ්‍රණය හදාගමු. පැටිස් එකට දාන මිශ්‍රණය. තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ මම බීලුණු කපාගත්ත ඒවා දාන්නා. බීලුණු ටිකක් දාගෙන ඊට පස්සේ මම දාගන්න යන්නේ හොඳට තලාගත්ත සුදු ලුණු. මම සුදු ලුණු ටික වැඩිපුර තලාගත්තා. සුදු ලුණු ටික දානවා. මම චිකන් ටික කලින්ම තම්බගත්ත වතුරේ තම්බලා අයින් කරලා මම වංගෙඩි හොඳට පොඩා ගත්තා. ගොඩක් කෑලි පොඩි වෙනකන් චිකන් ටික. මේ තියෙන කොටාගත්ත චිකන් ටික. ඒක දානවා ඊට පස්සේ ඒකට දාලා හොඳට ඒක හොඳට කලවම් කරලා ටිකක් බැදෙන්න අරිනවා. ඊට පස්සේ මම ඒකට කපාගත්ත අනිත් ද්‍රව්‍ය ටික මම මිරිස් කුඩුයි කෑලි මිරිසුයි තමයි දැම්මේ. අපිට කොච්චි දාන්න පුළුවන්. අපිට සැර වැඩි කරගන්න ඕන නම් අපිට එහෙම දාගන්න පුළුවන්. මම ගම්බිරිස් ටිකක් දාගත්තා. මම ගම්බිරිස් ඇට කොටාගත්ත ඒවා තියෙන්නේ. ලුණු ටිකක් දාගත්තා. ඊට පස්සේ කපාගත්ත අවු මිරිසුයි කරපිංචායි දෙකම අලයකට දාලා තියෙන. ඒකත් ඒකට දාගන්නවා මේ අල මිශ්‍රණය. මම තම්බලා පොඩි කරගත්ත අල ටික. දැන් ඔන්න මිශ්‍රණය. ඒකට මම දානවා මයෝනේස් ටිකුත් දැම්මා. ඒකත් දාලා හොඳට කලවම් කරගන්නවා. මම ඒකේ මේස හැන්දක් දාගත්තා. ඒක දැන් පැත්තකින් තියාගෙන මේ පැටිස් මම ඒ මිශ්‍රණේ ඩෝ එක පොඩි පොඩි බෝල වලට කඩාගත්තා. කඩාගෙන මේ ලෑල්ලට මම අර ලෑල්ලේ ඇලෙන නිසා පාන් පිටි ටිකක් හොඳට ගාලියොල්ලා ඒකට ඒ ගුලි හොඳට ඒකේ තුනී කරගන්නවා. පාන් පිටි උඩින් තියලා මොකද නැත්නම් අර ලෑල්ලේ ඇලෙන නිසා මේක හොඳට තුනී කරගෙන අපි දැන් පැටිස් ටික හදමු. ඔයගොල්ලෝ මේ විදිහට හදලා බලන්න. ඉතින් මට සැර අවශ්‍ය විදිහට තමයි මම සැර දාගත්තේ. ඔයගොල්ලෝට වැඩිපුර අවු මිරිස් දාගන්න පුළුවන්, කොච්චි දාගන්න පුළුවන්. ඔයගොල්ලෝ කැමති විදිහට ඔයාලට සැර අවශ්‍ය පරිදි ඒවා දාගන්න. දැන් ඊට පස්සේ දැන් ඔන්න මම පැටිස් ටික හදනවා. මිශ්‍රණය මම ටික ටික දාගෙන මේ විදිහට දැන් පැටිස් හදන අච්චුත් තියෙනවා. මාළඟක් තියෙනවා අච්චු මීට වඩා පොඩියට හදනකොට ටිකක් පරක් වෙන නිසා මම මේ අතින් ඒක රෝල් කරලා අරගෙන එහෙම හදන ටිකක් ලොකුවට අච්චුව මේ පැටිස් එකෙන් භාගයක් වගේ තමයි ඒක පොඩි. මේ විදිහට පැටිස් ටික හදා ගන්නවා. මම ලොකුවට හදාගන්නේ ගෙදර කන විදිහට මම ඒක හදාගන්නේ. මම මේ විදිහට ගෑරුප්පෙන් මෙහෙම වටේට ගෑරුප් පාර එහෙම හැඩේ තියාගන්නවා. ඊට පස්සේ දැන් මම තෙල් එකක් ලිපේ තියා තියෙන්නේ රත් වෙන්න. ඒක රත් වෙනකන් තමයි මම මේ පැටිස් ටික මේ විදිහට ගෑරුප්පෙන් හදාගන්නේ. එimhe හදාගෙන ඉවර වෙලා ඔක්කොම ලෑස්ති කරලා තමයි පැටිස් ටික ඇද ගන්න ඕනේ. දැන් මම තෙල් එක හොඳට රත් වෙලා තියෙන්නේ. ඒකට දානවා. ඉතින් ඕගොල්ලෝ මේ විදිහටම
කරගන්න. කඩෙන් ගන්නට වැඩිය ගෙදර හදාගත්තාම පිරිසුදුකමක් තියෙනවා, රසයි, අපිට ඕන විදිහට හදාගන්න පුළුවන් නේ. ලොකු වියදමක් යන්නේ නැහැ. හදාගන්නත් පහසුයි. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ ගෙදරම මේ විදිහට හදාගන්න බලන්න. මගේ මේ රෙසිපි එක බලලා ඉවර වෙලා දැන් ඊට පස්සේ රන්වන් පාට උනාට පස්සේ බා ගන්න ඕනේ පැට්ස් ටික හොඳටම. දැන් රන්වන් පාට වෙලා තියෙන්නේ, හොඳට බැදිලා තියෙන්නේ. මම මේක ලොකු ගින්දරකින් නෙවෙයි, සාමාන්‍ය රස්නින් තමයි මම මේක බැදගන්නේ. දැන් බලන්න මේ හරිම රසයි. ඉතින් ඔයගොල්ලොත් හදලා බලන්න මේ විදිහට. හදලා බලලා මට කමෙන්ට් එකක් දාන්න.